පිරිමියෙක් ගෑණියෙක්ව එපා වුණාම පුළුවන් තරම් නපුරු වෙනවා. හැබැයි ගෑණියෙක් පිරිමියෙක්ව එපා වුණාම පුළුවන් තරම් තැම්පත් වෙනවා. මං කියන්නම් වෙනස. දුර්වල පිරිමියෙක් කවදාකවත් ගෑණියෙක්ව නිකම්ම දාලා යන්නේ නැහැ. එයාලා කරන්නේ තමන්ට අවංකවම ආදරය කරපු ගෑණිව පුළුවන් තරම් පහත් කරලා නිඳා කරලා කියන්න ඕන කතා ඔක්කොම කියලා රණ්ඩු කරලා ගෑණිට දැන් මේ ඇති කියලා හිතෙනකම්ම එපා කරන එක. එයාලා එහෙම කරන්නේ හිතාමතාමයි. පස්සේ අපි ගෑනු එකට රියැක්ට් කරපුවාම අපි නරක වෙලා එයාලා හොඳ වෙනවා. අන්තිමට ප්‍රශ්න වෙන්නේ ඒ ගෑණි. එහෙම වුණාම ඒ පිරිමියාට කිසිම වරදකාරී හැඟීමක් එන්නේ නැහැ. හැබැයි ගෑණියක් පිරිමියෙක් එපා වුණාම ගොඩක් වෙලාවට කරන්නේ නිශ්ශබ්ද වෙනවා. ඒ කියන්නේ ඒ ගෑණි තේරුම් ගන්නවා ඇත්ත මොකද්ද කියලා. එයාට ආයෙ දෙන්න chances නැහැ. මම කලිමුත් කිව්වා වගේ ගෑණියෙකුට සම්බන්ධකමක් රැක ගන්න ඕන වෙන තාක්කල් ඒ ගෑණි කෑ ගහනවා, රණ්ඩු කරනවා, බෙග් වෙනවා, අඬනවා, කරන්න පුළුවන් හැමදේම කරනවා. හැබැයි එපා වුණ දවසට ඒ කිසිම දෙයක් එයාලා කරන්නේ නැහැ. එයාලා ගොඩක් වෙලාවට නිශ්ශබ්ද වෙන්නේ එයාලව ඇහෙන්නේ නැහැ කියලා තේරුම් ගත්ත දවසට. ගෑණියෙක් පිරිමියෙක්ව අතාරින්නේ ගොඩක් වෙලාවට තව පිරිමියෙක් ගාවට යන්නම බලාගෙන නෙමෙයි. එයාලා අතාරින්නේ සැනසීමක් ඕන වුණා. එයාට සැනසීමක් ඕනි හින්දම විතරක් නෙමෙයි සමහර විට එයා අල්ලගෙන ඉන්න කෙනාටත් සැනසීමක් ඕනි කියලා දැනෙන හින්දා. එයා අල්ලගෙන ඉන්න එකෙන් ඒ යන්න හදන කෙනාටත් සැනසීමක් නැති වෙනවා කියලා එයාට දැනෙන නිසා. පිරිමියෙක්ට සාමාන්‍යයෙන් ගෑණියෙක් නැති වෙන්නේ ඒ ගෑණි ඇත්තටම දාලා ගියපු දවසට නෙමෙයි. පිරිමියෙක්ට ගෑණියෙක් නැති වෙන්නේ ඒ ගෑණි නිහඬ වෙච්ච දවසට. ඔත් එක්ක රණ්ඩු කරන එක නවත්තපු දවසට. ගෑණියෙක් රණ්ඩු කරන්නේ එයා විශ්වාස කරන අනාගතය වෙනුවෙන්. නිශ්ශබ්ද වෙනවා කියන්නේ ඒ අනාගතයෙන් වාව අයින් කරලා ඉවරයි. එයා ගොඩක් වෙලාවට යන්නේ පිරිමියෙක්ට දඬුවම් දෙන්න නෙමෙයි. එයාට නිවීමක් ඕනි නිසා. සමහර විට ඒ දොරවට කවදාකවත් ආය ඇරෙන්නේ නැති වෙයි. හැමදාම මං කියනවා වගේ ආදරය කරන මිනිස්සු නැති කරගන්න එපා. අපරාධේ. Have a good day.